සෝරි මේ මෙතන මේ ලියලා තියෙන එක පේන්නේ නැත්නම් මම මෙතනින් ලියන්නම්. ෆෝටෝනීය සතු ශක්තිය කාර්යසිතට තමයි මේ ඉලෙක්ට්‍රෝනයක් යන්තමින් ගලවා ගන්නවා කියන්නේ ඒ ෆෝටෝනීය සතු ශක්තිය කාර්යසිතයට සමානයි. අපිට මේක ලියන්න පුළුවන් නේ දේහලිය සංඛ්‍යාතය ඇසුරෙන්. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. දැන් බලන්න මේ අයින්ස්ටයින්ගේ එතකොට අයින්ස්ටයින්ගේ ප්‍රකාශ විදුච්චාචරණ සමීකරණය ශක්ති සංස්ථිති නියමය ඇසුරෙන් ගොඩ නගපු එකක්. දැන් මේකේ පොඩි වැදගත් ලක්ෂණයක් පෙන්වන්නයි යන්නේ මේක ඇසුරෙන් පොඩි නිරීක්ෂණයක් පෙන්වන්නයි යන්නේ. MCQ වලට එහෙම ඕන වෙයි. වෙනවා. මේ වෙනවා. මේ ෆෝටෝනයේ ශක්තියනේ. අපි ඉගෙන ගත්ත ෆෝටෝනයක ශක්තිය ඒ ෆෝටෝනයේ සංඛ්‍යාතය මත රඳා පවතිනවා කියලා. ඕක සමීකරණයක් දක්වාගෙන ඉච්ච E සමානයි HF E සමානයි HF විදියට. දැන් මට මේක ගෙනින් මෙතනට දාන්න පුළුවන් නේ. ෆෝටෝනයේ ශක්තිය වෙනුවට මට දාන්න පුළුවන් HF කියලා. කාර්යසිතේ මම එහෙමම තියාගන්නම්කෝ. ධන චාලක ශක්තිය. මේ චාලක ශක්තිය කියන්නේ මුක්ත වෙන ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තිය. මම මේ පදේ උක්ත කරනවා චාලක ශක්ති පදය. චාලක ශක්ති පදේ උක්ත කරපුවාම මට එනවා HF ඍණ 5 කියලා. K සමානයි HF ඍණ 5 කියලා. HF කියන්නේ ෆෝටෝනයේ ශක්තිය. HF කියන්නේ ෆෝටෝනයේ ශක්තිය. 5 කියන්නේ ලෝහයට අදාළ කාර්යසිතය. යම් කිසි ලෝහයක් සලකපුවාම ඒ ලෝහයට අදාළ කාර්යසිතේ නියතයක්. අපි ඉගෙන ගත්තා. ලෝහ වර්ග දෙකක් සැලකුවොත් ඒ ලෝහ වර්ග දෙකට අදාළ කාර්යසිතයන් නියතයන් දෙකක්. වෙනස් જાතියේ නියතයන් දෙකක්. දැන් මේ බලන්න. එතකොට අපි නිශ්චිත ලෝහ පෘෂ්ඨයක් සැලකුවොත් නිශ්චිත කැතෝඩ පෘෂ්ඨයක් සලකලා ඔය කැතෝඩ පෘෂ්ඨයේ මතට පතනය වන ෆෝටෝනයක් ගැන සැලකුවොත් ඔය කැතෝඩ පෘෂ්ඨයේ මතට පතනය වෙන ෆෝටෝනයක් ගැන සැලකුවොත් නිශ්චිත කැතෝඩ පෘෂ්ඨයක් සලකන නිසා මට කියන්න පුළුවන් මේ කාර්යසිතය මෙතනට අදාළව නියතයක්. කාර්යසිතේ ඔතනට අදාළව නියතයක්. දැන් මේ කරන්න යන්නේ අපි අර සමීකරණවල මේ සම්බන්ධතා ගන්න මොකද්ද? E සමානයි HF කියන සමීකරණය ගමුකෝ. ඕකෙදී අපි අර මාන විශ්ලේෂණයේ ඇතුලෙන් දන්නවා. මානේ පළවෙනි පාඩමේ දැනුමි. සමීකරණයක නියත පද අයින් කරපුවාම සමාන කිරීමේ ලකුණ අයින් වෙලා සමානුපාතිකත්වයේ ලකුණක් එනවා කියලා. දැන් මෙතන ඉන්න නියත පදේ තමයි H. එයාව මම අයින් කළොත් අපිට එනවා E අනුලෝමයි F කියලා. අන්න ඒ වගේ වැඩක් මෙතෙන්ට කරන්නයි හදන්නේ. දැන් ඔයා හිතන්න ඉලෙක්ට්‍රෝනයක චාලක ශක්තිය සමාන වෙන්නේ ෆෝටෝනයේ ශක්තියෙන් කාර්යසිතේ ශක්තිය අඩු කරපුවාම. ඉලෙක්ට්‍රෝනයක චාලක ශක්තිය සමානයි ෆෝටෝනයක ශක්තිය ඍණ කාර්යසිතය. ඕකනේ මෙතන ඔය කියන්නේ. අපි නිශ්චිත ලෝහ පෘෂ්ඨයක් සැලකුවොත් අපි තඹ ලෝහය සලකනවා කියන ලෝහ කැතෝඩ පෘෂ්ඨයේ විදිහට තඹ ලෝහය සලකනවා. ඔය තඹ ලෝහ පෘෂ්ඨයේ මතට විවිධ ශක්තියයන් තියෙන ෆෝටෝන පතනය කරනවා. තඹ ලෝහ පෘෂ්ඨයේ මතට මේ ශක්තියගේ විවිධ අගයන් තියෙන විවිධ ශක්තියයන් තියෙන ෆෝටෝන පතනය කරනවා. ඒ කියන්නේ ජූල් 5ක ශක්තියක් තියෙන ෆෝටෝනයක් පතනය කරනවා. දැන් අපි තඹ ලෝහය වගේ සලකලා තියෙන නිසා නිශ්චිත එකක් නිසා කාර්යසිතේ නියත අගය ජූල් 3යි. ආයෙ පතනය කරනවා ජූල් 8ක විතර ශක්තියක් තියෙන ෆෝටෝනයක්. තව පතනය කරනවා ජූල් 3ක විතර ශක්තියක් තියෙන ෆෝටෝනයක්. ආයෙ පතනය කරනවා ජූල් 10ක විතර ශක්තියක් තියෙන ෆෝටෝනයක්.
විවිධ ශක්තියින් තියෙන පෝටෝන පතනය කරනවා මේ නිශ්චිත ලෝහ පෘෂ්ඨයක් මතට. බලන්න ශක්තියගේ වෙනස් වුණාට මම දැන් මේ එක් එක් පෝටෝනේ නිසා ගැලවෙන ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තිය හෙව්වොත් ජූල් 5ට අදාළව පෝටෝනේ ගැලවෙන ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තිය හෙව්වොත් K සමානයි පෝටෝනේ ශක්තිය 5යි ඍණ 3. ඊට පස්සේ ජූල් 3ට අදාළව ගැලවෙන එක්කෙනාගේ චාලක ශක්තිය හෙව්වොත් පෝටෝනේ ශක්තිය 3යි කාර්යසිතයත් 3යි. චාලක ශක්තිය මෙතනදි 2යි මෙතනදි 0යි කියලා එනවා. එහෙනම් මේ යන්තමින් උදාහැරීමක්. යන්තමින් උදාහරණයක් කියන්නේ කාර්යසිතයයි පෝටෝනේ ශක්තියයි සමානයි කියන එක. ජූල් 8ට අදාළ එක්කෙනා මුක්ත කරන ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තිය හෙව්වොත් ජූල් 8 පෝටෝනේ ශක්තිය ඍණ කාර්යසිතය ජූල් 5යි. ජූල් 10ට අදාළව හෙව්වොත් එනවා ජූල් 7යි කියලා. බලන්න පෝටෝනේ ශක්තිය මුක්ත වෙන ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය වෙනස් වෙලානේ. මේ මුක්ත වෙන ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය වෙනස් වුනේ පතනය වෙච්ච පෝටෝනේ ශක්තිය වෙනස් වෙච්ච නිසා නේද? ඇයි? කාර්යසිතය අපි නියත ලෝහයක් පෘෂ්ඨයක් සලකපු නිසා කාර්යසිතේ ඔක්කොටම අදාළව නියතග්යක් ආවනේ. කාර්යසිතේ හැම පෝටෝනයකටම අදාළව නියතයි. චාලක ශක්තිය වෙනස් වෙන්න හේතුව තමයි පතනය වෙච්ච පෝටෝන වල ශක්තිය වෙනස්. පතනය වෙච්ච පෝටෝන වල ශක්තිය වෙනස්. එහෙනම් අපි මේකෙන් තේරුම් ගන්න ඕන යම් කිසි නිශ්චිත ලෝහ පෘෂ්ඨයක් සැලකුවොත් ඒ ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝනයක් මුක්ත වුණාම ඒ මුක්ත වෙන ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තිය රඳා පවතින්නේ පතිත වන පෝටෝනේ ශක්තිය මත. පතිත වන පෝටෝනේ ශක්තිය ගොඩක් වැඩි නම් චාලක ශක්තිය ගොඩක් වැඩි ඉලෙක්ට්‍රෝනේ. පතිත වන පෝටෝනේ ශක්තිය ගොඩක් අඩුයි නම් මුක්ත වන ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තිය අඩුයි. එකම ලෝහ පෘෂ්ඨයක් සලකනකොට හරි. එතකොටනේ කාර්යසිතේ නියත වෙන්නේ. යම් කිසි නියත ලෝහ පෘෂ්ඨයක් සලකනකොට ඒ ලෝහ පෘෂ්ඨයෙන් මුක්ත වන ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය රඳා පැවතියේ කවුරු මතද එහෙනම්? පෝටෝනේ ශක්තිය මත. පෝටෝනේ ශක්තිය වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තිය වැඩි වුණා. එහෙනම් පෝටෝනේ ශක්තිය සහ ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තිය අතර තියෙන අනුලෝම සම්බන්ධතාවය. මට ලියන්න පුළුවන් මුක්ත වෙන ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තිය පතිත වෙන පෝටෝනේ ශක්තියට අනුලෝමව සමානුපාතිකයි. අනුලෝමව සමානුපාතිකයි කියන්නේ සමානයි කියන එක නෙමෙයිනේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. පතිත වෙන පෝටෝනේ ශක්තිය වැඩි වෙනකොට හරියට මෙතන වගේ මේ මුක්ත වෙන ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තිය ගොඩක් වැඩි. පතිත වෙන පෝටෝනේ ශක්තිය ගොඩක් අඩුයි නම් මේ මුක්ත වෙන ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තිය මේ ගොඩක් අඩුයි. එහෙනම් මේක වැදගත් නිරීක්ෂණයක් MCQ වලට ඕන වෙන මුක්ත වන ඉලෙක්ට්‍රෝනයක චාලක ශක්තිය රඳා පවතිනවා පතිත වෙන පෝටෝනේ ශක්තිය මත. මෙතනින් පෝටෝනයක ශක්තිය මට ලියන්න පුළුවන් HF කියලා. K අනුලෝමයි E වෙනුවට දාන්න පුළුවන් මට HF කියලා. දැන් මෙතනදී බලන්න ප්ලාන්ක් නියතය කියන්නේ මුළු ලෝකෙටම අදාළව නියතයක්. එයා වෙනස් වෙන්නේ නැහැ කොහෙට ගියත්. එහෙනම් මෙයාවත් මෙතනින් අපිට අයින් කරන්න පුළුවන්. මට අවසාන වශයෙන් එනවා K අනුලෝමයි F කියලා. ඒ අනුව
සාරාංශයේ අවසාන නිරීක්ෂණය තමයි නිගමනය තමයි යම් කිසි නිශ්චිත ලෝහ පෘෂ්ඨයක් සලකපුවාම ඒ ලෝහ පෘෂ්ඨය මගින් විමෝචනය වන ඉලෙක්ට්‍රෝනයක චාලක ශක්තිය පතිත පෝටෝනයේ සංඛ්‍යාතයට අනුලෝමව සමානුපාතිකයි. ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තිය රඳා පවතින්නේ සංඛ්‍යාතය මත. ඔච්චරයි මතක තියාගන්න. ඉලෙක්ට්‍රෝනයක චාලක ශක්තිය රඳා පවතින්නේ සංඛ්‍යාතය මත. කාගේ සංඛ්‍යාතය මතද? පතිත වන පෝටෝනයේ සංඛ්‍යාතය. පතිත වන පෝටෝනයේ සංඛ්‍යාතය කියන්නේ අදාළ විද්‍යුත් චුම්බක තරංගයේ සංඛ්‍යාතය. මුක්ත වන ඉලෙක්ට්‍රෝනයක චාලක ශක්තිය අදාළ සංඛ්‍යාතයේ මත රඳා පවතිනවා. සංඛ්‍යාතයේ මත රඳා පවතිනවා කියන්නේ පෝටෝනයේ ශක්තිය මත රඳා පවතිනවා. මෙන්න මේ සම්බන්ධතාවය මතක තියෙනවා නම් හරි. මෙන්න මේ සම්බන්ධතාවය මේකයි. මේකටත් වඩා මේක තමයි වැදගත්. මේක තමයි වැඩිපුර අහලා තියෙන්නේ. නිතරම අහන එකක්. මුක්ත වන ඉලෙක්ට්‍රෝනයක චාලක ශක්තිය පතිත පෝටෝනයේ සංඛ්‍යාතයට අනුලෝමව සමානුපාතිකයි. පතිත පෝටෝනයේ සංඛ්‍යාතය වැඩි වෙන තරමට මේකේ අර්ථය මොකද්ද? පතිත වන පෝටෝනයේ සංඛ්‍යාතය වැඩි වෙන තරමට මුක්ත වන ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තිය වැඩි. හැබැයි මේ සම්බන්ධතාවයේ වළංගු වෙන්නේ යම් නිශ්චිත ලෝහ පෘෂ්ඨයක් සලකනකොට තමයි මේක වළංගු වෙන්නේ. හරි. යම් නිශ්චිත ලෝහ පෘෂ්ඨයක් සලකනකොට. හරි. දැන් එනවා අලුත් තියරි එකකට. හරි. දැන් අලුත් තියරි එකක්. ඒ අනුව දැන් අලුත් තියරි එකට යන්න කලින් ආයෙ මෙතන පොඩ්ඩක් කිව්වොත් මෙතනදී අපි මතක තියාගන්න ඕන මොකද්ද? අයින්ස්ටයින්ගේ ප්‍රකාශ විද්‍යුත් ආචරණ සමීකරණය මතක තියෙන්න ඕන. මේ අයින්ස්ටයින්ගේ ප්‍රකාශ විද්‍යුත් ආචරණ සමීකරණය ගොඩනගලා තියෙන්නේ ශක්ති සංස්ථිති නියමය මගින් කියන එක ඔළුවේ තියෙන්න ඕන. ඊට පස්සේ යම් කිසි නිශ්චිත ලෝහ පෘෂ්ඨයක් සලකනකොට එමගින් මුක්ත වන ඉලෙක්ට්‍රෝනයක චාලක ශක්තිය පතිත පෝටෝනයේ සංඛ්‍යාතයට අනුලෝමව සමානුපාතිකයි කියලා මතක තියෙන්න ඕන. මේ අයින්ස්ටයින්ගේ ප්‍රකාශ විද්‍යුත් ආචරණ සමීකරණය සම්මත සමීකරණයක්. ඒ කියන්නේ අපිට කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. එසේ එකකදී වුණත් කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. එසේ එකකදී කෙලින්ම පාවිච්චි කරලා තිබ්බොත් මේ සමීකරණයටත් ලකුණු හම්බ වෙනවා සමහරට. සමීකරණයට ලකුණු දෙකක් විතර හම්බ වෙනවා. සමීකරණ ලිව්වා. අපි අර පළවෙනි පාඩමේ දැනුමෙන් දන්නවා සම්මත සමීකරණ වලට අගයන් ආදේශ කරනකොට ආදේශ කරන්න ඕන SI ඒකක වලින්. සම්මත සමීකරණයක් නම් මේ යම්කිසි සමීකරණයක් සම්මත සමීකරණයක් නම් ඒ සම්මත සමීකරණයට අගයන් ආදේශ කරන්න ඕන SI ඒකක වලින්. එසේ ඒකක මේ සමීකරණේ ලියලා ඒ තුලින් ගාණක් හදාගෙන යන්න තිබ්බොත් මේ සමීකරණය අපිට ඍජුව ලියන්න පුළුවන්. හේතුව මේක සම්මත සමීකරණයක්. ඊට පස්සේ මේකට පදයන් ආදේශ කරනකොට පදවලට අගයන් ආදේශ කරනකොට ආදේශ කරන්න ඕන සම්මත ඒකක වලින්. සම්මත ඒකක වලින්. සම්මත ඒකක වලින්. හරි. අයින්ස්ටයින්ගේ ශක්ති සංස්ථිති සමීකරණය මේ ප්‍රකාශ විද්‍යුත් ආචරණ සමීකරණය. දැන් යමු අලුත් තියරි එකකට. අලුත් තියරි එක. අලුත් තියරි එක. අලුත් තියරි එක. නැවතුම් විභවය. නැවතුම් විභවය. පේනවද ලියලා තියෙන එක? පේනවනේ. නැවතුම් විභවය. නැවතුම් විභවය. සංකේත කරනවා VS වලින් ස්ටොප් වෝල්ටේජ් කියන්නේ. VS ස්ටොප්
ස්ටොප් වෝල්ටේජ් VS වලින් සංකේත කරන්නේ. අපි අර මේ ප්‍රැක්ටිකල් එක කතා කරන මුලදීම මේ පාඩම පටන් ගත්ත මුලදීම ඇන්දනේ කෝෂයක් අපි ආය ඇන්දනේ ඇටෝමක් ඇන්දනේ ඇටෝම ආය අඳිමු. මම මේ ඇටෝම ටිකක් කැතෝඩ ලෝහයයි ඇනෝඩ ලෝහයයි තිබ්බා වගේ. මේ කැතෝඩ ලෝහයයි ඇනෝඩ ලෝහයයි මේ මාර්ගන වෝල්ට් මීටරයකුත් සම්බන්ධ කරලා ධාරාව මෙනීමේ උපකරණයකුත් සම්බන්ධ කරලා මේක දැම්මා රික්ත නලයක් ඇතුළට වීදුරු බල්බ් එකක් ඇතුළට කියලා මතක තියාගන්න කිව්ව නිකන්. මේ කැතෝඩය මේක ඇනෝඩය මේක වීලි කෝෂයකට සම්බන්ධ කරා. වීලි කෝෂයකට සම්බන්ධ කරා ඔය විදිහට. ඕකනේ හදපු ඇටෝම කෝෂයේ ඍණාග්‍රේ සම්බන්ධ වෙලා තියෙන්නේ කැතෝඩය ඍණාග්‍රේ වෙනවා. කෝෂයේ ධනාග්‍රේ සම්බන්ධ වෙලා තියෙනවා ඇනෝඩයට ධනාග්‍රේ වෙනවා. කැතෝඩ පෘෂ්ඨයේ මතට තමයි ප්‍රකාශ විද්‍යුත් චුම්බක තරංග පතනය කළේ. කැතෝඩ පෘෂ්ඨයේ මතට තමයි විද්‍යුත් චුම්බක තරංග පතනය කළේ. හරි. දැන් මේ අග්‍රය ඍණයි කියන්නේ මේ බලන්න මේ අග්‍රය ඍණනේ මේ අග්‍රය ධනයි. මම මෙතෙන්ට අරන් යන්දොත් මෙන්න මෙහෙම තහඩු දෙකක් තියෙනවා. මෙන්න මෙහෙම තහඩු දෙකක් තියෙනවා. ඔය තහඩු දෙකෙන් මේ පැත්තේ තහඩුව ඍණයි. මේ විදිහට ඍණ වෙලා ඍණ විදිහට ආරෝපණය වෙලා තියෙන්නේ. මේ පැත්තේ තහඩුව ධන විදිහටයි ආරෝපණය වෙලා තියෙන්නේ. ධන විදිහටයි ආරෝපණය වෙලා තියෙන්නේ. ශක්ති පෝටෝනයක් පතනය වෙලා ශක්ති පෝටෝනය විසින් ඉලෙක්ට්‍රෝනයක් මුක්ත කරා. ඉලෙක්ට්‍රෝනයක් ගැලෙව්වා. ඉලෙක්ට්‍රෝනයක් ගලවලා දැම්මා. අපි හිතමුකෝ ඉලෙක්ට්‍රෝනයක් ගැලෙව්වේ ඉලෙක්ට්‍රෝනෙට චාලක ශක්තියකුත් දීලා කියලා. ඉලෙක්ට්‍රෝනේ ගැලෙව්වේ ඉලෙක්ට්‍රෝනයට චාලක ශක්තියකුත් දීලා. ඒක අදහස මොකද? ඉලෙක්ට්‍රෝනයට චාලක ශක්තියකුත් ලැබෙන විදිහට ඉලෙක්ට්‍රෝනයක් මුක්ත කරනවා නම් ෆෝටෝනයේ සතු ශක්තිය කාර්යශීලීත්වයට වඩා විශාලයි. නේ? ඒකනේ සංසිද්ධිය. දැන් බලන්න චාලක ශක්තියකුත් එක්කනේ මුක්ත කරන්නේ මෙයාව. ඒ කියන්නේ මෙයාට මෙන්න මේ දිශාවට ප්‍රවේගයක් සහිතව විසික් වෙනවා. ඉලෙක්ට්‍රෝනය මුක්ත වෙන්නේ ධන තහඩුව දෙසට ප්‍රවේගයක්ද සහිතව. අපි හිතමු ප්‍රවේගය v කියලා. ප්‍රශ්නයක් නැහැ. v ප්‍රවේගයක්ද සහිතව තමයි ඉලෙක්ට්‍රෝනය මුක්ත කරේ මේ පැත්තට. ඉලෙක්ට්‍රෝනය මුක්ත කරේ. ඉලෙක්ට්‍රෝනයට පුළුවන් දැන් මෙයා සතුව ප්‍රවේගයක් තියෙන නිසා චාලක ශක්තියක් තියෙනවා. ඔය චාලක ශක්තියක් තියෙනවා. ඔය චාලක ශක්තිය නිසා එයා එහෙට ප්‍රවේගය එහෙට තල්ලු වෙන නිසා ඒ චාලක ශක්තිය මගින් මෙතනට යන්න පුළුවන්. දැන් මෙතනින් මුක්ත වුණා ධනාග්‍රේ දෙසට ගියා පරිපතය සංවෘත කරලා ධාරාවක් ඇති කරා. අපි අර මේ විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේ දැනීමෙන් දන්නවා ධන තහඩුවක් සහ ඍණ තහඩුවක් මෙහෙම එකිනෙකට යම්කිසි පරතරයකින් තියලා තියෙනකොට ඒ තහඩු දෙක අතර
විද්‍යුත් ක්ෂේත්‍රයක් හට ගන්නවා ධන තහඩුවේ සිට ඍණ තහඩුව දෙසට කියලා. අපි විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේ හැටියට දන්න එක. ධන තහඩුවක් සහ ධනාග්‍රයක් සහ ඍණ තහඩුවක් මේ විදිහට එකිනෙකට යම් කිසි පරතරයකින් තියලා තියෙනකොට මේ අතර විද්‍යුත් ක්ෂේත්‍රයක් හට ගන්නවා ධනාග්‍රේන ඍණාග්‍රේ දෙසට. අපි විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේ හැටියට ඒක දන්නවා. දැන් මේ තහඩු දෙක අතර විභවාන්තරයක් පවතිනවනේ. තහඩු දෙක ඉන්නේ විභවයන් දෙකක, මෙයා ඉන්නේ ඍණ විභවයක, මෙයා ඉන්නේ ධන විභවයක. එහෙනම් මේ දෙන්න අතර තියෙනවා විභවාන්තරයක්. තහඩු දෙක අතර යම්කිසි විභවාන්තරයක් තියෙනවා. අපි දන්නේ කොච්චරක්ද කියලා. ඒ විභවාන්තරය මැනගන්න තමයි මෙන්න මේ වෝල්ට් මීටරේ සම්බන්ධ කරලා තියෙන්නේ. විභවාන්තරය මේ තහඩු දෙක අතර විභවාන්තරය මැනගන්න තමයි මේ වෝල්ට් මීටරේ සම්බන්ධ කරලා තියෙන්නේ. තව එකක් මෙතන. මෙන්න මේ ඇටෝමට කියනවා ප්‍රකාශ කෝෂය. ප්‍රකාශ කෝෂය. ප්‍රකාශ කෝෂය අඳින්න පුළුවන් වෙන්න ඕන. මේක ප්‍රකාශ කෝෂය. ප්‍රකාශ කෝෂය අඳින්න පුළුවන් වෙන්න ඕන. විභවයන් දෙකක ඉන්න නිසා තහඩු දෙක ඒ දෙන්න අතර විභවාන්තරයක් තියෙනවා. අපි ඩෙල්ටා V කියලා ගමු. යන ප්‍රවේගය V0 කියලා ගමු. විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේ දැනුමින් අපි දන්නවා විද්‍යුත් ක්ෂේත්‍රයකදී විද්‍යුත් ක්ෂේත්‍රයක් තුල ධනාරෝපණයක් මුදා හැරියොත් විද්‍යුත් ක්ෂේත්‍රයක් තුල ධනාරෝපණයක් මුදා හැරියොත් විද්‍යුත් ක්ෂේත්‍රයක් තුල ධනාරෝපණයක් මුදා හැරියොත් විද්‍යුත් ක්ෂේත්‍රයේ විසින් අදාළ ධනාරෝපණය මත ක්ෂේත්‍රයේ දිශාවට බලයක් ඇති කරනවා කියලා අපි දන්නවා. විද්‍යුත් ක්ෂේත්‍රයක් තුල ධනාරෝපණයක් දැම්මොත් අතහැරියොත් ඒ ක්ෂේත්‍රයේ විසින් ධනාරෝපණය මත ක්ෂේත්‍රයේ දිශාවට බලයක් ඇති කරනවා. ක්ෂේත්‍රයේ තියෙන ධන වලින් ඍණ වලට ක්ෂේත්‍රයේ විසින් මෙයාට බලයක් ඇති කරනවා මේ පැත්තට ක්ෂේත්‍රයේ දිශාවට. ඍණාරෝපණයක් මුදා හැරියොත් විද්‍යුත් ක්ෂේත්‍රය තුල ඍණාරෝපණයක් මුදා හැරියොත් ක්ෂේත්‍රයේ විසින් ඍණාරෝපණය මත ක්ෂේත්‍රයට ප්‍රතිවිරුද්ධ දිශාවට බලයක් ඇති කරනවා. ක්ෂේත්‍රයේ තියෙන්නේ මේ පැත්තට ධන වලින් ඍණ වලට ක්ෂේත්‍රයේ මගින් ඍණාරෝපණ මත බල ඇති කරන්නේ ක්ෂේත්‍රයට ප්‍රතිවිරුද්ධ දිශාවට මේ පැත්තට. ඔක ක්ෂේත්‍ර වලින් හිතන්න ඕනත් නෑ. මේ දෙන්න අතර ඉතින් ධනාරෝපණයක් ගෙනල්ලා දාපුවාම ධන එක්කෙනා කොහොමද ධන පැත්තට යන්න කැමති නෑනේ. ඒක කැමති ඍණ පැත්තට යන්න මේ පැත්තට. ඍණ ආරෝපණයක් ගෙනත් දැම්මම එයා කොහොමත් ඍණ පැත්තට යන්න කැමති නැහැ. යන්න කැමති ධන ආරෝපිත පැත්තට. ඕක තමයි විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේදී ටිකක් අර විද්‍යාත්මක විදියට කියන්නේ. ධන ආරෝපණයක් මත නම් ක්ෂේත්‍රයේ දිශාවට බලයක් ඇති වෙනවා. ඍණ ආරෝපණයක් නම් ඍණාරෝපණයක් නම් ක්ෂේත්‍රයට ප්‍රතිවිරුද්ධ දිශාවට බලයක් ඇති වෙනවා කියලා. ඕක තමයි විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේදී කියන්නේ. හරි. එතකොට බලන්න දැන් මෙතන මුක්ත වෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් නේ. ඉලෙක්ට්‍රෝනය කියන්නේ ඍණාරෝපණයක්. මුක්ත වෙන්නේ ඉලෙක්ට්‍රෝනයක්. ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ ඍණාරෝපණයක්.